පින්වතුනි මේ ටික හොඳට අහගන්ට. ඔයාලා හිතන්නේ ඔයාලගේ සතුරෝ, ඔයාලගේ වෛරක්කාරයෝ, ඔයාලගේ තරහකාරයෝ ඉන්නේ පිටත සමාජය කියලා. ඔබ ආශ්‍රය කරන සමාජය කියලා. ඔබත් එක්ක එකට වැඩ කරන පුද්ගලයෝ, ඔබේ අසල්වැසියෝ, පවුලේ උදවිය, ගමේ උදවිය, නගරයේ උදවිය, මේ විදිහට ඔයාලා කියන්ට පුළුවන් මෙන්න මෙයාලා තමයි මට හතුරුකම් කරන්නේ, මෙයාලා තමයි මගේ තරහකාරයෝ, මෙයාලා තමයි මට යටිකුට්ටු වැඩ කරන්නේ, මව අපහසුතාවයට පත් කරන්නේ, මව අවමානයට පත් කරන්නේ, මව නැති කරන්නේ කියලා. නමුත් ඔයාලා හිතන්න ඔයාලගේ තරහකාරයා ඉන්නේ ඔයාලගේ හිත තුලමයි. ඔයාලගේ මනස තුලමයි ඔයාගේ තරහකාරයා ඉන්නේ. ඒ ඇයි? හික්මවා නොගත්ත ඔයාගේ හිත, අවනත කර නොගත්ත ඔයාගේ හිත, දමනය කර නොගත්ත ඔයාගේ හිත තමයි ඔයාට සතුරත්, තරහකාරයත්, වෛරක්කාරයත් ඔයාට අයහපත් කනුත් කරන්න. ඇයි එහෙම මම කියන්නේ? ඔයාගේ හිත හික්මවා නොගත්තොත් කුමක්ද වෙන්නේ? ඔබ ක්‍රෝධ සහගත වෙන්න පුළුවන්, කෝපකාරී වෙන්න පුළුවන්, රෞද්‍ර වෙන්න පුළුවන්, ගැටුම් ඇති කරගන්න පුළුවන්, වෛර කරන්න පුළුවන්, ක්‍රෝධ කරන්න පුළුවන්, මෝඩකම් කරන්න පුළුවන්, රාගය අවුස්ස ගන්න පුළුවන්. මේ හික්මවා ගන්න නැති විච්චහම ඔයාලට කරන්ට බැරි දෙයක් නැහැ. එතකොට ඔයාගේ ජීවිතයට යහපතක් නම් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතයට වෙන්නේ අයහපතක්. ඇයි මං එහෙම කියන්නේ? එවිට ඔයාගේ අධ්‍යාත්මය පිරිහෙනවා, ඔයාගේ කටයුතු අඩපණ වෙනවා, ඔයාගේ සතුට, සොම්නස, සැනසීම නැති වෙනවා. එහෙනම් ඔයාගේ තරහකාරයා ඉන්නේ ඔයා අවට සමාජය නෙවෙයි, ඔයාලා හිතන අය නෙවෙයි. හික්මවා නොගත්ත ඔයාගේ හිත. ඔයා හිත හික්මවා ගත්තොත්, සැනසිලි සහන හිටියොත් කාගෙන්වත් බලපෑමක් ඔයාට එන්නේ නැහැ. එවෙන් බේරෙන්න පුළුවන්. ඔයාගේ හිත හික්මවා ගන්න, ඔයාගේ හිත ශක්තිමත් කරගන්නට එවිට වටවන්න කාටවත් බෑ. ඔබ දිගටම ශක්තිමත්ව ගමන් කරાવી. ඔබ සැමට තෙරුවන් සරණයි.